හෙලෝ හැමෝටම අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාගේ ජීවිතයට මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන් පොඩි සිම්පල් හුඟක් ඉෆෙක්ටිව් ක්‍රම 7ක් ගැනයි. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලලා ඒ ක්‍රම ෆලෝ කරාම ඔයාටම වෙනස තේරෙයි. අංක 1. මුලින්ම ඔයාගේ මනස සකස් කරගන්න. ඔයාට මුදල් ලැබෙන්න ඕනේ නම් ඔයා පළමුව කරගන්න ඕන ඔයාගේ මනස හදා ගන්න ඕන. ඔයා මුදල් ලැබෙයිද කියලා කිසිම සැකයක් තියාගෙන ඉන්න එපා. එහෙම වෙන්න චුට්ටක්වත් ඕන නෑ. මොකද ඔයාට බෑ කියන මතේ ඉන්න එපා. ඔයාට මුදල් ලැබෙනවා කියලා හිතන්න. මට පුළුවන්, මට එනවා, මට මුදල් ගලනවා මේ විදියට හිතන්න. මේ විදියට මනස සෙට් වුණාම යුනිවර්ස් එකෙන් ඔයාට තියෙන නෙගටිව් දේවල් අයින් කරලා ඔයාගේ මයින්ඩ් එක පොසිටිව් විදියට හදලා ඔයාට යුනිවර්ස් එකෙන් මුදල් ලබා දෙනවා. අංක 2. ඔයාගේ අරමුණ පැහැදිලි කරගන්න. ඔයාට මුදල් ඕන මොකටද? ඒ කියන්නේ ඔයාට මේකෙන් මුදල් ලැබිලා වාහනයක් ගන්න අවශ්‍යයි නම් ඒ මයින්ඩ් එකෙන් ඔයාට මුදල් අවශ්‍ය දේ ගැන අරමුණක් තියාගන්න. ඔයා මට මේ මුදලින් ගෘහස්ත දේවල් කරගන්න ඕන. ඒ වගේ දෙයක් අරමුණක් තියාගෙන හිටියොත් ඔයාට යුනිවර්ස් එකෙන් ඩිරෙක්ෂන් එකක් ලැබෙනවා. අංක 3. විෂුවලයිසේෂන්. කියන්නේ මේ ඔයා මනසින් දකින්න. ඔයාට මේ විලාවේ මුදල් ලැබෙනවා. ඒක ඔයා මනසින් දකින්න චිත්‍රයක් විදියට ඔයා දකින්න. ඔයාට ඒ වෙලාවේ ලැබෙන සතුට, ලැබෙන නිදහස, ඔයාගේ දේවල් ඉෂ්ට කරගෙන ඉන්න එක ඔයා සිතින් දකින්න. එතකොට ඔයාට අනිවාර්යෙන්ම යුනිවර්සල් එකෙන් අපිට ඔයාට ඒ එනර්ජි එක ලැබෙනවා. අංක 4. affirmation. affirmation අනිවාර්යයෙන්ම දවසට පොඩි වෙලාවක් වෙන් කරලා උදේ හරි රාත්‍රියට කලින් හරි ඔයාලා හිතින් හිතාගෙන affirmation කියන්න. උදාහරණයක් විදිහට මට මුදල් පහසුවෙන් එනවා. මගේ ආදායම දිනෙන් දින වැඩි වෙනවා. මට සම්පත් පිරිච්චිලා තියෙනවා. මේ විදිහට දවස් 7ක් හෝ 14ක් ඔයා කියලා බලන්න ඔයාටම මේකේ changes එක දැනෙයි. අංක 5. action. action එක අනිවාර්යයි. දැන් හැමෝම හිතන්නේ හිතපුවම එනවා කියලානේ. එහෙම නෑ. ඔයාගේ හිතන එකත් එක්ක එනර්ජි එක එකතු වෙලා ඔයාගේ ක්‍රියාවත් එකතු වුණාම තමයි ඔයාගේ අදහස ඉෂ්ට වෙන්නේ. ඉතින් ඔයාට ස්කිල් එකක් ඉගෙන ගන්න පුළුවන්, නිව් සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. කවදාවත් ඔයාට ඔපචුනිටිස් එකක් ආවම හිතන්නම් කියලා ඉන්න එපා. දැන් කරන්න. දැන් පටන් ගන්න. අදම පටන් ගන්න. ඉතින් අංක 6. ඔයාගේ තියෙන එනර්ජි එකට තියෙන බ්ලොක්ස් ඉවත් කරගන්න. ඒ කියන්නේ නෙගටිව් දේවල්. මට බෑ, මට නෑ කියලා, මට හොඳ නැහැ, මට හරියන එකක් නෑ වගේ මේ වගේ දේවල් හිතන්න එපා. ඒ වගේ නෙගටිව් තින්ක් එකක් ආවම ඔයාට රිප්ලේස් කරන්න මට බැරි නෑ, මට පුළුවන්, මට ඒක කරගන්න පුළුවන් කියලා ඒක හිතන්න. අංක 7 දෙනකොට එනවා කියලා කියනවනේ. අනිවාර්යෙන් ඒක ඇත්ත. ඔයා සම්පත් ෆ්ලෝ එක රිලීස් කළොත් ඒ ෆ්ලෝ මල්ටිප්ලයි වෙලා ඔයාට ආපස්සට එනවා. කෙනෙක්ට උදව්වක් කරන්න. ඊට පස්සේ කියන්නේ උදව්වක් කරන්න බැරි නම් කරුණාවන්ත වන්න. ඒ වගේ දේවල් ඒ කියන්නේ යුනිවර්ස් එකෙන් අපිට ඇට්‍රැක්ෂන් වෙන්න උදව් කරනවා. money is energy flow වෙනකොට abundance ලැබෙනවා. ඉතින් එතකොට ඔයාට පුළුවන් නම් දවසට එකපාරක් يعني පොඩි උදව්වක් හරි කෙනෙක්ට කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාට ඒක ආපස්සට ලැබෙනවා. ඉතින් ඔයා මේ ක්‍රම 7 ෆලෝ කළොත් ඔයාගේ එනර්ජි එක අලයින් වෙනවා. ඒ වගේම ඔයාගේ මනස ෂාප් වෙනවා. ඒ වගේම මුදල් ඇවිත් කනෙක්ට් වෙන එක නැචරල් ප්‍රොසෙස් එකක් වෙනවමයි. ඉතින් මේ වීඩියෝයෙන් ඔයාලට හොඳ අදහසක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.